රයිට් ආයි මම පුතේ අපේ ඩේටාබේස් පාඩමේ 3 වෙනි දවස. හරි 3 වෙනි රෙකෝඩින් එක මෙන්න මේ රෙකෝඩ් කරන්නේ. එතකොට හරි අපි යමු පාඩමට 21 වෙනි වීඩියෝ මම හිතන්නේ අද තියෙන සාකච්ඡා කරන්න. මොලේ ඉඳලා පොඩ්ඩක් බලමු මොනවද අපි කතා කරේ කියලා. මේ විදිහට ටියුට්ස් එහෙම හම්බෙලා ඇත්තේ හැමෝටම හම්බෙන්නේ නැති කෙනෙක් ඉන්නවනේ මට මෙසේජ් එකක් දාන්න. ලොකු ටියුට් එකක් නේද? කව තියෙනවා. අන්න හරි. දත් සමුදාය පාඩම. හරි මේවා කතා කරානෙමනේ. මේ දත් සමුදාය වර්ග දෙකයි. අතුරු දත් සමුදාය ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික දත් සමුදාය කියවනේ. ඊට පස්සේ බ්ලැක් ෆයිල් ඩේටාබේස් එකක් ගැන කිව්වනේ. ඊට පස්සේ රිලේෂනල් ඩේටාබේස් එකක් ගැන කිව්වා. ඊට පස්සේ වාසි කතා කරලා ඉලෙක්ට්‍රොනික දත් සමුදායක වාසි කතා කරා නේ. අන්න මූණ කලුර වැටලා. දැන් හරි. දැන් හරිනේ. මේ ලයිට් එලි සැරයි ඒකයි අර ලයිට් එක දිහා බලපුවට පස්සේ පේන්නේ නැතු වෙනවා. දැන් හරි. චුට්ටක් හරි. වාසි කතා කරා. ඊට පස්සේ ලක්ෂණ කතා කරානේ. ඊට පස්සේ අය මොනවද? මේක සංසන්දනය කතා කරා. ඔයාලා මේක ලීවා. හරි ඊට පස්සේ මෙන්න මේ සම්බන්ධිත දත්ත සමුදායක සැකැස්ම කතා කරානේ. කොහොමද හැදිලා තියෙන්නේ කියලා කතා කරා මේ දූරාවලිය. දැන් මෙන්න මේ අතුරු ප්‍රාථමික අතුරු ආගන්තුක අතුරු ඊට පස්සේ සංයුක්ත ප්‍රාථමික අතුරු ඔය කතා කරා. හරි. ඊට පස්සේ මොනවද කතා කරේ? මේ දත්ත වර්ග කතා කරා. ඊට පස්සේ මෙන්න මේ වස්තුන් ටික කතා කරා. ආය කතා කරා මොනවද? සම්බන්ධතා වර්ග ඒක බහුනේ. බහු ගග කතා කරා. ඊට පස්සේ ඒ වගේ ප්‍රැක්ටිකල් එක කරා. ඒ සම්බන්ධතා වල පාවිච්චි කළා වගු මේ සම්බන්ධ ඇති කරලා මේ මොනවා ඩේටාබේස් නිර්මාණය කරා නේ. يعني වගු අතර සම්බන්ධ ඇති කරා. ඒ වර්ග තුනෙන්ම කරා නේ. කරන්න පුළුවන් ඔක්කොම කරා. අපි දැන් මේ වෙද්දි සාමාන්‍යයෙන් පාසල වලට එහා දෙයක්. හරි මම කවදාවත් පාසලේ මගේ ටියුෂන් එකේ සංසන්දනය කරනවා නෙමෙයි. හරි. අපි දන්නවා ටියුෂන් එකේ පාසලට වඩා යමක් ටියුෂන් එකේ දෙන්න පුළුවන් නිසා අපි ටියුෂන් එක කරන්නේ. උඹලා පාසලට වඩා යමක් බලාපොරොත්තු වෙලා අපි ටියුෂන් එකට එන්නේ. නේ? ඒතර පාසලේ අපි ඒ සංසන්දනය කරනවා නෙමෙයි. හැබැයි අර තියරි දැනුම ගත්තොත් එහෙම ඊට එහා දෙයක් අපි කරලා තියනවා කියලා මේ කීවේ හොඳේ. මට විනාඩියක් දෙන්න ඕම්ම. හරි එතකොට අපිට අද තියෙන්නේ 21 වෙනි වීඩියෝ ඉඳලා කතා කරන්නේ මෙන්න මේ ප්‍රැක්ටිකල් එහෙම ඔක්කොම කරා මේ වගුවක් හදන විදිය මේ ප්‍රාථමික උතුරක් පිළිටවන විදිය රෙකෝඩයක් සරකින්නේ කොහොමද නේ වගුවට දත්ත දෙලත් කරන්නේ කොහොමද සම්බන්ධතා වර්ග ටික 21 මේ වීඩියෝ තියෙන්නේ මෙතන තියෙන්නේ right right මම කියව මොනවද දත් සමුදාය කළමනාකරන පත්‍යක් ගත්තට පස්සේ ප්‍රධාන වස්තු හතරක් තියෙනවා කියවනේ මොනවද පළවෙනි එක ආකෘති පත්‍රය ඇයි පාවිච්චි කරන්නේ දත්ත සමුදාය වගුවකට දත්ත ඇතුළත් කරන්න සහ වගුවේ ඇතුළත් කරලා තියෙන දත්ත බලන්න පාවිච්චි කරන්න පුළුවන් ආකෘති පත්‍රය නැත්නම් ෆෝම් එකක් පාවිච්චි කරන්න පුළුවන් හරි ඊට පස්සේ වගු ඇයි වගු පාවිච්චි කරන්නේ දත්ත සමුදායක වගුවල තමයි දත්ත තැම්පත් කරන්නේ ගබඩා කරන්නේ හරි ඊට පස්සේ විමසුම් වලින් පුළුවන් අපිට මොනවද මොන හරි ගණනය කිරීමක් කරන ඒක කරන්න පුළුවන් ඒ වගේම අපිට අවශ්‍ය දත්ත වෙන් කරලා ගන්න පුළුවන් හරි අන්න එහෙම දෙයක් කරනවා ඊට වාර්තා අනිත් එක වාර්තා මොකද කරන්නේ වාර්තා කියන්නේ මුද්‍රණය කරගන්න ඒ වගේ වැඩවලට හරි මොකක් හරි තීරණයක් ගන්න ඒ වගේ ඒවට තමයි වාර්තාවක් කියන එක ජෙනරේට් කරගන්නේ හරි අන්න ඒවා තමයි දත්ත සමුදාය කළමනාකරන පද්ධතියක මොනවාද ප්‍රධාන වස්තු හතර හරි එතකොට අපිට මුලින්ම තියෙන දත්ත ඇතුළත් කිරීමට සහ දැක්වීමට ආකෘති පත්‍රය. මුලින්ම ආකෘති පත්‍රයක් නිර්මාණය කරන ප්‍රැක්ටිකල් එක තමයි තියෙන්නේ. හරි. මේකේ බලන්නකෝ. මොකද කියන්නේ? ආකෘති අනුව, ඒ කියන්නේ ෆෝම් එකක් අනුව දත්ත සමුදාය කළමනාකරන පද්ධතිය ප්‍රධාන වස්තුවක් වන අතර ඒ වගුවකට දත්ත ඇතුළත් කිරීමට සහ දැනට ඇතුළත් කරලා දත්ත බැලීමට භාවිත කරන පරිශීලක තුරුමුණද වේ. රයිට්. දැන් මේව හිතන්නකෝ වගුවක් තියෙනවා. හරි. මොනවද තීරු හතරක වගුවක් තියෙනවා. ඒකේ තියෙනවා නම පාසල ශ්‍රේණිය උපන්දින එකක් තියෙනවා කියලා හිතන්නකෝ.
ඔයා හිතලා බලන්න ඔයාට හරි ඉන්ටර්ෆේස් එකක් දෙනවා නම පාසල ශ්‍රේණිය ගාව ෆීල්ඩ්ස් තියෙන හරි ඔයාට නිකන් දත්ත ඇතුල් කරන්න පුළුවන් විදිහේ ඒක අර ඇප්ලිකේෂන් එකක් වගේ ඉන්ටර්ෆේස් එකක් දෙනවා ඔයාට හරි ඔයාට ඒකද ලේසි නැත්නම් ඔයා වගුවේ නිකන් ගිහලා ඔය කීබෝඩ් එකේ දත්ත රත් කරගෙන ලේසි හරි මොකවත් නෑ ඇප්ලිකේෂන් එක පුරවන එක ලේසිනේ බන්නේ හරි අන්න ඒ විදිහට වගුවකට දත්ත ඇතුළත් කරන්න පාසෙන් දත්ත ඇතුළත් කරන්න තමයි මොකද්ද පාවිච්චි කරන්නේ ෆෝරම්ස් පාවිච්චි කරන්නේ ආකෘති පත්‍ර පාවිච්චි කරන්නේ ඒකනේ මම උඹලා පේමන්ට් එක එහෙම කරපුවාම මම පඩස් ගාලා දෙන්නේ ලින්ක් එකක් මෙන්න මේකෙන් ගිහිල්ලා මෙන්න මේ ලින්ක් එකකින් මේ ගිහිල්ලා මේ ෆෝම් එක ෆිල් කරන්න. ඊට පස්සේ ඔයාලා ෆිල් කරන මේ ඩීටේල්ස් ටික තියෙන්නේ. ඒව ගිහිල්ලා ගබඩා වෙන්නේ වගුවක. හරි. මම බලන්නේ වගුවක. හරි. අන්න එහෙම දෙයක්. එතකොට මේ අර ආකෘති පත්‍ර වල කාර්යභාරය තියෙනවා. roll of forms. එකක් දත්ත ඇතුළත් කරන්න පුළුවන්. ආය මොනවද? රෙකෝඩ් දැක්වීම. මේ කියන්නේ වගුවක ඇතුළත් කරලා තියෙන රෙකෝඩයක් අපිට බලන්න පුළුවන් ආකෘති පත්‍රයක. හරි. උදාහරණයක් වගුවක තියෙනවා නම කියලා පළවෙනි රෙකෝඩේ තියෙනවා නම. නම තියෙනවා පසිදුලක් ප්‍රේ කියලා. එහෙනම් ආකෘති පත්‍රයට ගියාට පස්සේ නම කියන ඒ කියන්නේ නම කියලා දැන් නමක් ඇතුළත් කරගෙන නම කියන එක ඉස්සරහින් අර වගුවේ තිබු පළවෙනි රෙකෝඩේ පසිදුලක් ප්‍රේ කියලා නම් තිබ්බ අපිට ඒක බලා ගන්න පුළුවන් පසිදුලක් ප්‍රේ කියලා නම කියන එක ඉස්සරහින් පෙන්නනවා. හරි. ඒ වගේ. ඊට පස්සේ වළංගුතාව පරීක්ෂා කිරීම. ඒ කියන්නේ මොකක්ද? ශේෂ්ත්‍රවල සකස් කර ඇති ගුණාංග අනුව දත්ත ඇතුළත් කිරීමේදී වළංගුතාවයේ සංක්‍රියා පරීක්ෂා කරනවා. right. ඒ කියන්නේ මේ මෙන්න ළමයි අපි වගුවක් ඩිසයින් කරද්දි හරි අපි ඔකේ දෙනවා මේ data type එක මොකක්ද කියලා දෙනවා. මතකද දැන් කලින් ප්‍රැක්ටිකල් වල කරා. හරි. අන්න එහෙම දෙන්නේ ඇයි? වඩාත් නිවැරදිව දත්ත වගුවට ඇතුළත් කරගන්න ඕන නිසායි දෙන්නේ. හරි. එතකොට අන්න ඔතන එන ඔටෝමැටිකලි වැලිඩේෂන් පාර්ට් එකක් එනවා. කියන්නේ මේ ඇත්තටම මේවා වළංගු දත්තද? ඒ කියන්නේ දිනයක් ඇතුළත් කරන්න තියෙන තැනකට හරි. අපි මේ මොනවද? මූල්‍යමයක් ඇතුළත් කරලා හරියන්නේ නැහැ. රුපියල් 100යි කියලා ඇතුළත් කරලා හරියන්නේ නැහැ. හරි. අන්න ඒ වගේම මේ කියන්නේ වළංගුතාවක් පරීක්ෂා වෙනවා. හරි. ඔන්න අවස්ථාවවලදී මේ හරි දැන් මෙතන තියෙනවා Microsoft Access ආකෘති නිර්මාණය කිරීමේ පියවර ෆෝම් එකක් හදන්නේ කොහොමද? හරි මේම කරමු මේ අපි මේ ප්‍රැක්ටිකල් එක කරමු. හරි. මේ එහෙනම් මම දැන් මේ ස්ක්‍රීන් එක ඔෆ් කරන්නම්. හරි. මේ sorry. වීඩියෝ එක ඔෆ් කරලා මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ඒතකොට ලේසි. මේ ප්‍රැක්ටිකල් එක කරමු එහෙනම්. right. එතකොට මේ මම ඉන්න විනාඩියකින් ස්ක්‍රීන් එක ෂෙයා කරනකම්. හරි ස්ක්‍රීන් එක පේනවනේ දැන් නේ. එහෙනම් මුලින්ම Access එක ඕපන් කරමුකෝ. මේ චූටි අවුලක් තියෙනවා මේ හරි. හරි. මේවා පොතේ පෙරලා ගන්න අච්චු පොතේ ඔයාලගේ පිටුව පෙරලා ගන්න. දැන් මං ගාව නම් තියෙන අලුත් ටියුට් එක මේ ඔයාලගේ ඔන්ලයින් ළමයිටත් ඇවිල්ලා තියෙන අලුත් ටියුට් එකනේ නේ. අලුත් ටියුට් එකේ පිටුව ඇවිල්ලා මේ කීයද 50ද? ඔව් 50 ගණක් වෙන්න ඕනේ. ඔව් 58 පිටුව අලුත් ටියුට් එකේ.
50ට පිටුව පෙරලා ගන්න. පෙරලාගෙන බලන්න ඒකේ මොකද්ද තියෙන්නේ කියලා. මේ 58 නෙවෙයි 59 පිටුව තමයි ප්‍රැක්ටිකල් එක තියෙන්නේ. හරි. මම මේ සැරින් සැරේට බලන්න රෙකෝඩ් වෙනවා කියලා බලන්න මේ නැත්නම් ආපහු අපරාධයක් නේ කයියේ. හරි. මුලින්ම තියෙනවා මේ ටියුට් එක මේකට දාගන්නද ලේසියි මුනුත් නේ. හරි මේ තියෙන්නේ Microsoft Access ආකෘතිය නිර්මාණය කිරීම පියවර. මොකද කියන්නේ? Access තුල ආකෘති නිර්මාණය කිරීම ෆෝම් ඩිසයින් නෝ ෆෝම් විසාඩ් වැනි විධාන භාවිත කරන්න පුළුවන් කියනවා. පහක් දක්වන්නේ ෆෝම් ඩිසයින් භාවිතන ආකෘතිය නිර්මාණය කිරීම පියවර. රයිට්. මොකද කියන්නේ? ඉස්සලාම ආකෘති සැලසුම් කරන දර්ශනය විවෘත කරන්න කියනවා. මොකක්ද ඉස්සලාම? create tab එකට ගිහිල්ලා මොකද කියන්නේ? ෆෝම් ඩිසයින් කියන විධානය තෝරන්න කියනවා. create කියලා tab එකක් තියෙනවා. බලන්න ගිහලා ඉක්මනට create tab එක වෙන්න. ඒකේ තෝරන්න කියන මොකද්ද? ෆෝම් ඩිසයින්. රයිට්. මේ තියෙන සෝරි ඒක නෙමෙයි එහා පැත්තේ ෆෝම් ඩිසයින් ඔන්න ඕක හරි දැන් මෙහෙම ඉස්සල්ලාම මෙහෙම කරමු වගුවක් පටස් ගාලා හදානෙමු මේ හේතුව මේ නැත්තම් ෆෝම් එක දැන් අපිට වගුවකට දත්තලොත් කරන්න බෑ ආකෘති පත්‍රයක් හදන්නේ දැන් මෙතන වගුවක් නැතුව කොහොමද අපිට ආකෘති පත්‍රයක් හදන්න බෑනේ පැහැදිලිද නිසා අපි ඉස්සල්ලා මේක මේ වගුවක් හදානෙමු මොකක් කරයක් ක්‍රියේට් ගියා ටේබල් ඩිසයින් ගියා name short text ඊට කලින් අපි දෙමු මේ index number කියලා එකක් දෙමුද index number ඒක අපි දෙමු ඒක short text එකක් දෙමු ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එකත් ටෙක්ස්ට් එකක් තමයි වෙන්නේ ටෙලිෆෝන් නම්බර එක හොඳේ ආය අපි දෙමු මොකක්ද ඇතුළත් වීමේ ගාස්තුවක ගෙදින අපි දෙමු ඇඩ්මිෂන් ෆී කියලා දෙමු නැත්නම් ෆී කියලා දාමුකෝ නිකම් මේ නිකම් වගුවක් හදන්න මේක අපි මූල්‍යම ගයක් නිසා අපි දාමු කරන්සි කියලා ඊට පස්සේ අපි මේකට කලින් තව එකක් දාමු මේ මොකක්ද ඩේට් එක උපන්දිනය ගමුකෝ මේ date of birth DOB කියලා දාන්නම් date of birth කියන්නේ ඒක date and time එකක් නෙනේ right ඔය විදිහට දීලා ඊට පස්සේ අපි දෙමු මේකේ මේ index number එක තමයි primary key එක කරලා හරි දැන් ඔන්න data sheet view එකට යන්න කරන්න කියන table එක අපි දෙමු මේක මේ student table කියලා දෙමුනේ student table එක student කියලා දෙමුකෝ ඒ ඇති right දැන් ඔන්න අපි table එක හදාන්නට දැන් මෙන්න මේ table එකට මෙන්න මේ වගුවට දත්ත ඇතුළත් කරන්න අපි හදා ගන්නවා මොකද්ද create ගියා මේ අනිත් අයින් කරන්න create ගියා form design හරි form design යන්න දැන් මේ form wizard එකට ගියා නම් ඒත් හරි form wizard එකට යන්නකෝ දැන් මම මේක අහනවා මොනවද which fields do you want sorry which fields do you want on your form මෙතනින් මොන ශේෂ්ත්‍ර ටිකද ඔයාලට form එකේ බලා ගන්න ඕනේ දැන් ඔයාලට ඕන නම් index number එක ඕන නම් ඒක දාන්න මෙහාට name එක ඕන එකක් දාන්න telephone එක ඕන එකක් දාන්න DOB එක ඕන නම් එකක් දාන්න එකක් ඕන එකක් දාන්න ඊට පස්සේ next ඊට පස්සේ මෙතනින් මේක දීලා next දෙන්නම්කෝ right ඔන්න ඔය විදිහට හැදෙනවා හරි ඔය විදිහට හැදෙනවා ඒතර ඕකේ මේ
හරි. ඔබ ඩිසයින් එකට ගියට පස්සේ දැන් මේක අපිට වෙනස්කම් කරගන්න පුළුවන්. දැන් මේකට තව බටන් එහෙම ඕන නම් හරි. දැන් මේකට තව බටන් එහෙම ඕන නම් හිතන්නකෝ මේකේ තියෙන බටන්. මේකේ රෙක්ටැන්ගල් ඔය තියෙන බටන් කියලා. ඕබ. අන්න හරි. දැන් හරි. ඔන්න විදිහට බටන් දාගත්තා. ඒක හරි. ඊට පස්සේ චූටි අවුලක් ආවා එතන. මින් අයිත් ගන්න. අන්න දැන් හරි. අර use control wizard කියන ටික් එක දාලා තියෙන්න ඕනේ. ඊට මෙන්න මෙහෙ ක්ලික් කරලා පස්සේ දැන් මෙතන මේ තියෙනවා. කැටගරිස් තියෙනවා. මොකද්ද? රෙකෝඩ් එකක් නැවිගේෂන් කරන්නද? ඒ කියන්නේ ඊළඟ රෙකෝඩ් file next කියන ඊළඟ රෙකෝඩ් එකට යන්න. ඊට පස්සේ find record කියන මොකක් කරේ රෙකෝඩ් එකක් හොයන්න. go to first record කියන පළවෙනි රෙකෝඩ් එකට යන්න. අර ඒ වගේ බටන් එකේ action එක කියන්නේ කාර්ය තමයි මෙතන select කරන්න. හරි. record operation record එකකට කරන්න පුළුවන් operations තියෙනවා. ඒ කියන්නේ delete කරන්න, add new අලුතෙන් record එකක් add කරන්න, save කරන්න. හරි. අපි දෙමු මේක මොකද්ද දෙන්නේ? form operations තියෙනවා. print කරන්න form එක. print එක දෙමුද බලන්න. next printer එක picture එක next command එකේ නම මොකද්ද දෙන්නේ? අපි print කියලා දෙමුකෝ මෙතන finish. හරි. icon එක පෙන්නනවා printer එක icon එක නේද පෙන්නන්නේ? මේක අපිට ඕන මේක වෙනස් කරගන්න පුළුවන් ආපහු properties නෙමෙයි. ඉන්නකෝ මෙතනින් මෙන්න මෙතන හරි ඒක හොයන්න බෑ දවස් ඒ කියන්නේ සෑහෙන අර සාමාන්‍ය අපි access කියන එක වැඩි පාවිච්චි කරන්නේ හරි. ඕකේ මම ඊළඟ එක කරලා පෙන්නන්නම් හරි printer එක icon එක පෙන්න මෙතන නැත්තම් මේ icon එක නැතුව මේ නමක් දාන හැටි. හරි. ඒක ඔය විදිහට තියනවා දැන් මේකෙන් වෙන්නේ ඇත්තට print වෙන්න යෝනේ මේක ඉවුවට පස්සේ හරි. ඒ වගේම තව දෙමු මේකට අයිත් ගියා බටන් ක්ලික් කරා use control Z කියලා දෙන්න. මම ක්ලික් කරා. sorry. දැන් හරි. ඔන්න මම ඊට පස්සේ මේකේ තව රෙකෝඩ් ඔපරේෂන් වලට ගිහිල්ලා sorry. ඔව් add new record යමුකෝ. එතන save record යන්නකෝ save record එක add new එකම දෙමු හරි. save ගියා. මෙතන text කියලා දුන්නාට පස්සේ මෙතන පෙන්නන්නේ save record කියලා තමයි මෙතන පෙන්නන්නේ හරි. අර වගේ icons නෙමෙයි පෙන්නන්නේ. next. මේක අපි හදමු save කියලා. අන්න. හරි. ඔන්න විදිහට දාගත්ත හැකි. අපි ඕක වගේම ඕකට තව එකක් ඇඩ් කරමු. add new කියලාත් බටන් එකක් ඇඩ් කරමු. ඒ කියන්නේ එක රෙකෝඩ් එකක් ඇඩ් කරලා පස්සේ අපිට තව රෙකෝඩ් එකක් දාගන්න ඕන නම් add new දෙන්න එපා. හරි ඒ නිසා add new එකක් කරමු. ඒකේ රෙකෝඩ් ඔපරේෂන් වල add new record next text එක කියලා දෙන්න. එතනින් මේක add කියලා දෙමු. දැන් ඔබ ගානට හදාගන්න දැන් මම මෙච්චර දෙයක් කරන්න යන්නේ නැහැ. හරි මේක සේව් කරගමු control එකයි S එකයි.
ඊට පස්සේ ආපහු view වලට ගිහලා form view එකට යන්න. ඔන්න දැන් ඔය විදිහට පෙන්නනවා. index නම් අපි add record දෙමුකෝ. index number එක මොකද්ද? අපි දෙමු 0.01 කියලා. ඊට පස්සේ name එක දෙමු මොකද්ද? සිදුලක් free කියලා දෙමුකෝ. පුරාර දුනානේ. මම යාර මේ මෙතන මේ වලට ප්‍රැක්ටිකල් එක කරලා පෙන්වන්නට අර මෙතන දැන් මේ ඔහින් කීබෝඩ් එක පැත්තකින් දෙන එක අතකින් මයික් එකක් අල්ලගෙන මේ අර ඇත්තට කම්ෆර්ටබල් විදියට ඉඳගෙන මේ ප්‍රැක්ටිකල් එක කරනවා නෙමෙයි ඈ මාත් අර නිකන් බාධක මැත්නේ ගන්නවා වගේ එහෙම සීන් එකක් මේ ඉන්නේ ඈ මේ ඒකයි පොඩ්ඩක් ඔය දැන් ඒක අතකින් කීබෝඩ් එක ටයිප් කීබෝඩ් එක එක අතකින් ටයිප් කරනවා අනිත් අතේ මයික් එක ඊට පස්සේ ආව මවුස් එක හැන්ඩල් කරන්න ඕනේ නැද්දි ආපහු මේ කීබෝඩ් එක දිනන අත ආයෙත් මවුස් එකට ගන්නවා ඒ වගේ යන්නේ හරි මේ සහ මේ අර ක්ලාස් එකක් කරන්න නම් ඒක කරන්න බැරුණාම මේ මොකද බං මේ වෙන්නේ එබ්බුවට බං 7 එබ්බුවට වදින්නේ 7 නෙමෙයි 9 වදින්නේ දැන් හරි අර ක්ලාස් එකක් කරන්න බැරි වුණාම අර ඒ මානසිකත්වය ආපහු ඒ වීලින් එක ගන්න බෑ මේ අර ඒ තත්ත්වයට ආපහු ගන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා හරි මේ date of birth එක 2003 10යි 2 හරි fee එකක් ගෙවන අපි දෙමු 1000යි කියලා දෙමු ඊට පස්සේ save දෙමු save දුන්නානේ දැන් මොකද වෙන්නේ වගුවට ගිහිල්ලා වගුවේ බලමු අපිත් save වෙලා තියෙනවද කියලා වගුවට ගියා refresh කරලා බලන්න අන්න වගුවට දත් ඇතුළත් වෙලා මේ දැක්කා ඉතින් අපි ආපහු යංග ෆෝම් එකට add record දැන් ඔක print කරන්න හදලා මොකද අන්න print button එක ගිහුවට පස්සේ මෙන්න මෙතන print එකක් පෙන්නනවා අපි නිකන් මෙතනින් PDF කියලා එක දීලා එතන PDF එකක් විදිහට දෙන්නේ මේ ඕකේ කරමු බලන්න downloads වලට save වෙන්න කියලා දෙමු බලමු මොකද වෙන්නේ කියලා PDF එකක් ඇදේ අන්න හැදුනා දැක්කද මෙන්න හැදුනා print එකක් ආවා හරි ඔන්න ඔය විදිහට කරන්න පුළුවන් ඉතින් මේ දැන් අපි තව එකක් add කරමු index number දෙමු 0.0 අපි නිකන් කලින් ආපහු 0.0 කලින් දුන්නේ මොකක්ද 0.1ද දැන් අපි ආපහු 0.1 දෙන්න බලමු දෙන්න බෑ හැබැයි හේතුව 0.1 කියන්නේ මේ ඉන්ඩෙක්ස් නම්බර් කියන්නේ ප්‍රාථමික අතුරක් නේද මම බලන්නකෝ දෙන්න පුළුවන්ද කියලා නේම් එක දෙමු කමල් කියලා දෙමු ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එකක් දෙමුකෝ මොකක් හරි 0යි 4යි 1යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7 date of birth එක අපි අද එකක් දෙමු නිකන් ඔය බොරු එකක් දෙමු මෙතන දෙමු 1000යි කියලා ඉතින් සේව් කරමු බලන්න අන්න ඒක එකක් මොකද්ද මේ එන්නේ මෙන්න මෙතන අවුල මේ එන්නේ කලින් ඇතුළත් කරා එහෙම එකක් එහෙනම් බෑ එහෙනම් දෙක දෙන්න සේව් දැන් බලන්න ගිහලා මේකට රිෆ්‍රෙෂ් කරලා බලන්න අන්න ඇතුළත් වෙලා එහෙනම් අපිට පුළුවන් මොකද්ද පුළුවන් ළමයි මේ දැන් මෙතන වගුවක තියෙන දත්ත මේ පෙන්නනවා නේ ඒ වගේම වගුවකට දත්ත ඇතුළත් කරන්න වගේම වගුවක තියෙන දත්ත ආකෘති පත්‍රය තුළින් බලා ගන්න අපි මොනවද පාවිච්චි කරන්නේ ආකෘති නැත්නම් ෆෝම්ස් පාවිච්චි කරනවා එහෙනම් ඔන්න ඔහම දෙයක් තමයි වෙන්නේ හරි ඕක කරලා බලන්න හරිද ඔකේ මහ ලොකු දෙයක් නැහැ එතකොට ටියුට් එකේ තියෙන අපි ඉවර කරන පියවර ටික දාලා තියෙනවා ටියුට් එකේ හරි ලොකු අවුලක් නැහැ මේ ටිකම තමයි ඔය මම දැන් කරේ හොඳේ හරි ඊට පස්සේ ආකෘති බද්ධ දත්ත ඇතුළත් කිරීම එකත් මම කරලා පෙන්නුවා ඊට පස්සේ මේක තියෙනවා මේ මොනවද පළමු රෙකෝඩෙට යන්න මෙන්න මේක පාවිච්චි කරලා පෙර රෙකෝඩෙට එකක ඔය තියෙන්නේ මේ ඔක චුට්ටක් මෙන්න මේ මේක ආකෘති පත්‍රෙත් පෙන්නනවා මේ පෙන්නන මෙන්න මේ පල්ලෙහා තියෙන අයිකන්ස් ටික ඔය තියෙන්නේ හරි දැන් මේකේ දැන් අපි ඉන්නේ දැන් මෙතන මේ 2 of 2 කියන්නේ රෙකෝඩ් දෙකයි දැනට මේ මොකේද මේ වගුවෙන් මේ ආකෘති පත්‍රය පාවිච්චි කරලා වගුවට ඇතුළත් කරලා තියෙන්නේ හරි දැන් මේකේ මෙහෙට ගියොත් එහෙම ඕන්න 1 එකට යනවා හරි මේකේ පුත් එහෙම 2 එකට දැන් මෙතන තව තිබ්බොත් එහෙම මේකෙන් යන්නේ පළවෙනි එකට ෆස්ට් රෙකෝඩ් එකට මේකෙන් යන්නේ අවසාන රෙකෝඩ් එකට මේකෙන් මොකක්ද වෙන්නේ මේ අලුතෙන් රෙකෝඩ් එකක් ඇඩ් කරන්න දැන් මෙන්න අලුත එකක් ඇඩ් කරයි හරි
අන්න ඒ වගේ මොනවද ෆීචර්ස් ටිකක් තියෙනවා මෙන්න මෙතන මේ ටික පොඩ්ඩක් බලා ගන්න මෙන්න මේ ටියුට් එකෙත් මම දාලා තියෙනවා හරි ඒ ටික පොඩ්ඩක් බලා ගන්න නැත්තම් මේ ඔය එක්සෑම් වලට අහන මේකයි හරි බලා ගන්න කියන්නේ හරි මෙන්න මේ ටික බලා ගන්න හරි ඊළඟට තොරතුරු ලබා ගැනීම සඳහා විමසුම් නිර්මාණය කිරීම හරි විමසුම් යනු දත් සමුදාය කළමනාකරන පද්ධතියේ ප්‍රධාන වස්තුවක් වන අතර ඒ වගු හෝ වෙනත් විමසුම් වල ගබඩා කර දත් අතරින් අවශ්‍ය තොරතුරු තෝරා ගැනීමට සහ විශ්ලේෂණය කිරීමට භාවිත කරයි කියනවා. විමසුම් වල කාර්යභාරය තියෙනවා. මොකක්ද බලන්න විමසුම් වල කාර්යභාරය කියලා? විමසුම් යනු DBMS තුල ඇති මූලිකම එළමකි. ඒ දත් සමුදාය වගු වල දත් අතරින් තීරු සහ පෙළි වශයෙන් අවශ්‍ය දත් මොනක් තෝරාගෙන දාගනි. රයිට්. දැන් හිතන්නකෝ ඔයාට ඕනේ මෙහෙම වගුවක් තිබ්බට ඔයාට ඕනේ ළමයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකයි ළමයි විතරක් වෙන් කරලා ගන්න කියලා අනිත්‍ය වැඩක් නැහැ කියලා. අන්න ඒ වැඩේ කරන්න බලමු. ඔන්න ඒ විමසුම් කියනවා නිර්මාණය කරලා. හරි. අනිත්‍යව නැතුව අපිට මෙන්න මේ දෙක විතරක් පාවිච්චි කරලා අලුත් වගුවක් නිර්මාණය කරගන්නවා. එහෙම අදහසක් තමයි හරි. ඊට පස්සේ මේ වගු හෝ සම්බන්ධ වගුල දත් අතරින් අවස්ථා තුන ලබා ගැනීමට යොදාගනි බ්ලා 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 ඔහොම කතාවක් තියෙනවා. හරිද? රයිට්. යන්න ප්‍රැක්ටිකල් එකට Microsoft Access නිර්මාණය විමසුමක් නිර්මාණය කිරීමේ පියවර. Access තුළ විමසුම් නිර්මාණය කරන ප්‍රධාන වශයෙන් ක්වෙරි ඩිසයින් විධානය භාවිත කරයි. විමසුම් සැලසුම් දර්ශනයට පිවිසීම කොහොමද යන්නේ ක්‍රියේට් ටැබ් එකට ගිහලා ක්වෙරි ඩිසයින් වලට යන්න කියනවා. ක්‍රියේට් ටැබ් එකට ගිහිල්ලා ක්වෙරි ඩිසයින් කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ. ඔකට යන්න කියනවා. ඊට පස්සේ මොකද කරන්න කියන්නේ? වගු එක්කීම දිස්සන සෝටේබල් සම්වාද කවුළුවෙන් විමසුමට අවශ්‍ය වගු හෝ වෙනත් විමසුම් තෝරාගෙන එක් කරන්න. සෝටේබල් කියලා තියෙනවලු. කොයි? මෙන්න මේක නේද? මෙන්න මේ add selected tables කියන එක දෙන්න. හරි. ඔන්න දුන්නා. හරි. ඊට පස්සේ බලන්න මොකද කියන්නේ කියලා. විමසුම් සැලසුම් දර්ශනයේ ඇති ජාලක ග්‍රිඩ් එක භාවිත කරලා විමසුම් ව්‍යුහය නිර්වචනය කළ යුතුය. ශේත්‍ර තෝරා ගැනීමට ඔබට ප්‍රතිඵලය ලෙස දැක්වීමට අවශ්‍ය ශේත්‍ර පොත්බෝග්වෙන් තෝරාගෙන ජාලකයේ පෙළට ඇතුළත් කරන්න කියනවා. රයිට්. දැන් මෙහෙමයි කරන්න යන්නේ. මොකද කියන්නේ? එකකින් ඕනේ දේවල් අරන් මෙන්න මෙහෙම දාන්න. මේක ඕනේ. ඊට ඊළඟ ෆීල්ඩ් එකට ඕනේ හිතන්න ඔයාලා නේම් එක ඕනේ කියලා. දැන් නේම් එක ගත්ත දැන් මොන්න. ඔන්න නේම් එකත් ගත්තා. හරි. ඔයාට මේ විදිහට මේ එක තනි වගුවක විතරක් නෙමෙයි. වගු කිහිපයක තියෙන දත්තත් අරන් එක වගුවක් මේ විදිහට අර නිකන් බලා ගන්න පුළුවන්. එහෙම හදා ගන්න පුළුවන් හරි. ඔන්නම ගත්තා. දැන් අපිට ඕනේ මේ දෙක විතරනේ. ඔහම ගත්තා. ඊට පස්සේ මොකද කියන්නේ? රන් කියන විධානය දෙන්න කිව්ව. ඔන්න දුන්න. වෙන්න හදාගත්ත query එකක්. එහෙනම් ඒකේ තියෙන මොනවද? ඉන්ඩෙක්ස් නම්බර් එක නේම් එක විතරයි. අන්න ඒ විදිහට වගු වල තියෙන අවශ්‍ය තත්ත්ව පමණක් වෙන් කරලා ගන්න පුළුවන් විමසුමක් පාවිච්චි කරලා. හරි. ඕකේ තව සීන් එකක් තියෙනවා. ඒකේ ගණනය කිරීමක් එමත් කරන්න පුළුවන්. හරි. එහෙම දේවලුත් තියෙනවා. හරි. දැන් ඔන්න විමසුමක් අද. එහෙනම් අවශ්‍ය තත්ත්ව පමණක් වෙන් කරලා ගන්න එකට කියනවා මොකද්ද? විමසුමක් නිර්මාණය කිරීම කියලා කියන ඔන්න. හරි. විමසුම් වල දිනු භාවිතයෙන් මේ ගණනය කිරීම කරන්න විමසුම් තුළ සම් ඇවරේජ් කවුන්ට් සිත භාවිතයෙන් දත්ත විශ්ලේෂණය කළා ඒක සම්බන්ධිත කියන්නේ වගු කීපයක තියෙන දත්ත ලබා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔහොම ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඊළඟට ඔන්න ඔහොම තමයි query එකක් ඩිසයින් කරන්න. ඊට පස්සේ කියනවා තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා වාර්තාවක් නිර්මාණය කිරීම. දැන් ඔයාලට අපි ගොනලා තියෙනවා මොකද්ද? ආකෘති පත්‍ර නිර්මාණය කරන්න ඉගෙනනවා, වගු නිර්මාණය කරන්න කලින්ම ඉගෙනනවා නේ? දැන් ඉගෙනනවා මොකද්ද? query එකක් ඩිසයින් කරන්න, විමසුමක් නිර්මාණය කරන්න. අවසාන වස්තුව මොකද්ද? වාර්තාවක් නිර්මාණය කරන්න උගන්වනවා මෙන්න. වාර්තාවල කාර්යභාරය. වාර්තාවන දත් සමුදාය කළමනාකරන පද්ධතියේ ප්‍රධාන වස්තුවකි. ඒ දත් සමුදාය ඇති තොරතුරු අවසාන පරිශීලකයාට පැහැදිලිව සංවිධානාත්මකව සහ මුද්‍රණයට සුදුසු ආකාරයට ඉදිරිපත් කිරීම භාවිත කරන මේවලම කියන්න. අවසාන පරිශීලකයා end user කවුද? ඒ කියන්නේ මොකද්ද මේ? මේකේ අවසානට මේක හිතන්න ඔයා තමයි බලන්නේ අවසානට. හරි. නිර්මාණය කරන දැන් දත් සමුදාය නිර්මාණය කරන කෙනා අවසාන පරිශීලකයා නෙමෙයිනේ. හරි. ඒ පද්ධති පරිශීලකනේ. ඒතර මේකෙන් අවසාන ප්‍රයෝජනයක් ගන්න ඔයා කියලා හිතන්නකෝ. ඔයාට තමයි දත්ත ටික බලන්න පුළුවන් කියලා හිතන්නකෝ. print එකක් අරන් හරි මොකක් කරලා කොලයකට අරන් හරි ඔයා බලනවා කියලා හිතනවා. ඒතර ඔයා තමයි අවසාන පරිශීලකයා. ඒක යූස් කරනවා. හරි. ඒතර ඔයාට සංවිධානාත්මකව සහ පැහැදිලිව මේ සහ මුද්‍රණයට සුදුසු ආකාරයට ඔන්න හදන එක තමයි කියන්නේ මොකද්ද කියලා. මොකක් කියලාද කියන්නේ? වාර්තාවක් කියලා.
අරමුණ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මුද්‍රිත පිටපත් ලෙස සකස් කර ගැනීමට යොදා ගනී. දත්ත ප්‍රභවය මොකක්ද? වාර්තා නිර්මාණය කිරීම වගු හෝ විමසුම් යන වස්තුන් දෙකම යොදා ගන්න පුළුවන්. වගුවක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අර වගු කීපකින් අවශ්‍ය දත්ත වෙන් කරගන්න හදාගත්ත විමසුමක් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රතිඵලය මොකක්ද? වාර්තා මගින් දත්වල මුළු එකතුව හෝ සාමාන්‍ය වැනි ගණනය කිරීම ඉදිරිපත් කළ හැකි අතර මෙය තීරා ගැනීම සඳහා ඉතා වැදගත් වෙන වාර්තාවක් කියන්නේ මොකක්ද? තොරතුරක්. ඔන්න තීරණ ගන්න. ඒ තොරතුරු වලින් මම තීරණ ගන්න එන වාර්තාවක් පාවිච්චි කළා මේ තීරණ ගන්න බලන වාර්තාවක් කියන්නේ මොකද්ද? තොරතුරු. Microsoft Access වාර්තාවක් නිර්මාණය කිරීමේ පියවර. report wizard භාවිතයෙන් වාර්තාවක් නිර්මාණය කිරීම. කොහොමද කරන්නේ? create tab එකට ගිහිල්ලා report wizard කියන එක තෝරන්න කියනවා. create tab එකට ගියාම report wizard කොයි? මෙන්න තියෙනවා report wizard. අම දීලා save දෙන්න. කොරේකට නමක් දෙමු අපි මේක student කියලාම දෙමු නෑ. std කියලා දෙමුකෝ. save කරගත්තේ නැහැ අපි කලින් එකයි. ඊට පස්සේ යනවා report එකට ඕනේ කරන fields report එකේ අපිට අපි ගමු. මෙතන අපි තෝරමු ඉස්සල්ලාම අපිට ඕනේ student table එකකින් ගමුකෝ. අපිට ඕනේ index number එක ඕනේ. හරි අපිට ඊට පස්සේ නම ඕනේ. අපිට අය ඕනේ date of birth එක ඕනේ කියලා හිතන්න. ඔය තුන විතරයි ඕනේ report එකට. next දෙන්න. Do you want to add any grouping levels කියලා අහනවා අපි. next දෙන්න ඔය විදියට දීලා. You can records by up for fields setting or descending order. Right next දෙන්න මොකක්වත් අවශ්‍ය නැහැ. ඔය විදියට දීලා ඔකෙන් next දෙන්නකෝ. finish. ඔන්න හදාගත්ත report එකක්. පැහැදිලිද? ඔන්න report එකක් හදාගත්තා. එතකොට මෙන්න මෙතන නම් මේ විදිහට පෙන්නන්නේ මේ ඉඩමදින් තමයි. මේකට ඉඩමදි මං හිතන්නේ. ඒ නිසා මෙහෙම පෙන්නන්නේ. මේක අපිට හදාගත්ත හැකි ලැන්ඩ්ස්කේප් වල දැම්මත් හරියන්නේ නැද්ද? report. දැන් හරියන්න. ඊට පස්සේ සේව් කරගන්නකෝ. report ඔන්න දැන් හරි. දැන් හරින්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි report එකක් හදාගන්නේ. පැහැදිලිද? මහා ලොකු දේවල් නෙමෙයි හොඳේ මේවා. මම මේ තාමත් කතා කරාට මේ හරි මේ දැන් මෙතන මේ තියෙනවා මේ ඔක්කොම ටික තියෙනවා හොඳේ. අය මම කියන්න දෙයක් නැහැ. සම්පූර්ණ කරන පියවර ටික ඔක්කොම තියෙනවා මේ කතා කරාට අර මාර අසනීපකින් ඉන්නේ මේ එන අමාරුයි සද්දෙට කතා කරන්න අමාරුයි. හරි අර ෆිසිකල් පන්තිල කෑ ගහන අර ළමයි මේ පාලනය කරන්න බැරි නිසා හැබැයි මේ මාර අමාරුයි හවසට ගෙදර ගියට පස්සේ මේ ලෙඩ ගොඩයි. හරි කමන්නේ හරි මේ පුළුවන් උපරිමයෙන් කරනවා. හරි ක්ලාස් එක මගින් නවත්තන්නේ නැහැ. එක්සෑම් එක කරනකම් කරා. ඒතර මෙතන මේ ওই විදිහට පාඩම ඉවරයි. හරි. ඔයගේ මහා ලොකු දේවල් ටිකක් නැහැ. ඔය ටික කොහොම පොඩ්ඩක් ඔය ප්‍රැක්ටිකල් ටික බලලා මේ ආවෝ ඔයා ඔය මං කරපු විදිහට කරන්න. හරි. නොතේරෙන දෙයක් තියෙනවා මට මැසේජ් එකක් දාන්න මේ මං අර වෙන්න වගේ අද ලොකුවට මේ සද්දෙට කෑ කහ කරන්න කියේ නෑ මේ පොඩි කොටසයි තිබ්බේ අපිට උගන්වන්න මේ අර හතර කරන හැටි උගන්වන්න තිබ්බේ. හරි. විනාඩි 10ක් මේ 15ක් ඇත්තේ මම හිතන රෙකෝඩ් එක. ලොකු වෙලාවක් නැතුව ඇති මේකේ. මේ විනාඩි 34යි තියෙන්නේ. එතකොට මේ ඉදිරි එක මේ අපිට තියෙන්නේ මේ ඩේටාබේස් පාඩමේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන එක තියෙන්නේ. ඒකත් අනිවාර්යෙන් මම දානවා මේත් එක්ක මේ තව රෙකෝඩින් එකක් හදලා. හරි. ඉතින් අපිට ඩේටාබේස් පාඩම ඉවරයි. එතකොට නිවාඩු කාලේ අපි අනිවාර්යෙන් ඔය මගහරිච්ච පාඩම් දෙකක් තුනක් තියෙනවනේ. ඒ තුන කරලා ඉවරයක් කරලා දාලා මේ අපි ටෙස්ට් එකට රෙඩි වෙලා පේපර් දෙකක් තුනක් කරලා ගේම ගහමු. ඊට පස්සේ පිළිවෙලට ක්ලෝස් ඉදලා වැට්ටික් කරගෙන යමු. හරි. එහෙනම් මේ රෙකෝඩින් එක මෙතනින් එන්ඩ් කරනවා. පාඩම ඉවරයි. හරි. හැබැයි අපිට තියෙනවා ප්‍රශ්න කරන්න තියෙනවා. හරි ප්‍රශ්න කරන්න තියෙනවා. ප්‍රශ්න අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් ප්‍රශ්න තියෙන ඒවා ඔක්කොම වගු හදා පෙන්න අපි යෝග කර යම් මේ නැත්තම් බලන්න එපා වෙනවා. හරි නැත්තම් තේරෙන්නේ නැහැ. හරි ඒ නිසා ප්‍රැක්ටිකේ තියෙන දේවල් වගු හදා වැඩේ එකින් එක කරගෙන යන්. හරි. එහෙනම් මම මෙතනින් මේ රෙකෝඩින් එක එන්ඩ් කරනවා. හරි. එහෙනම් මහන්සිලා වැඩ කරන හැමෝටම සහ මේ මොකක් හරි අපහසුතාවක් වුණා නම් ආයෙත් කියනවා නේ සමා වෙන්න පුතේ මේ
හරි සමා වෙන්න මේ අර අතෑරලා නෙමෙයි හරි අතෑරලා නෙමෙයි ඔන්ලයින් පන්ති ළමයි මම ඔන්ලයින් එකට ප්‍රයොරිටි එක දෙනවා හරි 2026 අවුරුද්ද ඉඳලා මේ අවුරුද්දේ පොඩ්ඩක් ඔය ෆිසිකල් පන්ති වල වැඩත් එක්ක ඔන්ලයින් එක චුට්ටක් මගේ අරුණා. හැබැයි මම ඔන්ලයින් එකේ ළමයි අතෑරියේ නෑ. මට පුළුවන් වෙලාවට මම රෙකෝඩින් හදා ක්ලාස් එක මම අදගෙන ආවා ඉස්සරහට එහෙම වෙන්නේ නැහැ අනිවාර්යෙන් පිළිවෙල ක්ලාස් එක යනවා කොහොමත් හරි එහෙනම් මහන්සිලා වැඩ කරන හැමෝටම දවසක උතුරන්න හරියන්න ඕනේ මම ඔබේ ආදරණීය ICT ගුරුවරයා පස්දුලක් ප්‍රිය